පෙරුවන් සරණයි. 2025 වසර අවසානයත් 2026 වසර ආරම්භයත් සමග බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකින් වශයෙන් අපේ ජීවිතයට යහපත උදා කරන ඒකාන්තයෙන් සැපේ පිණිස පවතින ජීවිත ශ්‍රේෂ්ඨත්වයේ කරා අරන් යන ගමනේ අපට උපකාර වෙන විශේෂ ගුණ ධර්ම කීපයක් තමයි අපි අද මේ ආකාරයෙන් කතා කරන්නේ. ඉතින් ඒ නිසා පින්නතුනි මෙන්න මේ කියන කාරණා ටික අපි දියුණු කරගත්තොත් ඒකාන්තයෙන් අපිට මේ දේවල් යහපත උදා කරනු ඇත. පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි. සද්ධාති තථාගතස්ස බෝධි. එහෙනම් ඔබ මෙතුවක්කල් මේ බුද්ධ ශාසනය තුල ආමිස වශයෙන් හෝ ප්‍රතිපත්ති වශයෙන් ඔබට යම් යහපතක් උදා කරගත්තද ඒ සියලු දේවල් වලට ඔබට මේ ශ්‍රද්ධාව උපකාර වෙන්නේ නැති. ඒ නිසා ඔබ කල්පනා කරොත් නව වසරේ මම බුදුරජාණන් වහන්සේගේ අවබෝධයම අදහන ශ්‍රාවකයෙක් ලෙස මගේ ජීවිතය ගත කරනවා කියලා ඒ කාරණේ ඔබට ඒකාන්තයෙන් සැපය පිණිස යහපත පිණිස පවතිනු ඇත. දෙවැනි කාරණේ තමයි සීලය. සීලය කියන්නේ කය වචනය සංවර කර ගැනීමයි. ගිහි ශ්‍රාවකයෙක් වශයෙන් නම් පංච සීලය අෂ්ටාංග උපෝසතය ආදී කොට සිල්පදයන්හි සමාදන් වීමෙන් තමන්ගේ කය වචනය සංවර කර ගැනීමෙන් තමන්ගේ ජීවිතයේ යහපත උදා කරගන්න අපිට අවස්ථාව උදා තියෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ එළඹෙනා වූ වසරේ නැත්නම් මේ නව වසර තුල මේ කියන කාරණේ සීලය තුලින් මගේ කය වචනය මම සංවර කරගන්නවා. ඊළඟ කාරණේ තමයි සුතය. සුතය කියන්නේ ධර්ම ශ්‍රවණය තුලින් ඇති කරගත්තා වූ ඥානයයි. ඒ වගේම තමයි මේ සුතමේ ඥානය අපිට ධර්මයේ අධ්‍යයනය කිරීමෙන් දහම් පොත්පත් පරිශීලනය තුලින් අපිට තව තවත් වර්ධනය කරගන්න පුළුවන්. ඒ නිසා ඔබගේ යම් ධර්මඥානයක් තිබ්බද ඒ ධර්මඥානය ඔබ වැඩි දියුණු කරන්න කල්පනා කරගන්න. ඒ වැඩි දියුණු කරගත්තා වූ ධර්මඥානය ඔබට නිවන් මඟ තුල පහසුවෙන් මුලා නොවි ගමන් කරන්න ඔබට උපකාර වෙයි. ඊළඟ එක තමයි ත්‍යාගය. ත්‍යාගය කියන්නේ තමන්ගේ පරිත්‍යාගශීලී බව. නැත්නම් අත්හැරීම නැමැති ගුණය. තමන්ට ඒක දානීය තුලින් වැඩි දියුණු කරගන්න පුළුවන්. මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගනිමින් තමන්ට අත්හැරීම නැමැති දේ ජීවිතයට ඒකාන්තයෙන් සැප උදා කරනු ඇත. ඊළඟ කාරණිය තමයි ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්තා වූ දේවල් වල නැසී වෙනසී යන ස්වභාවය තමන් අවබෝධ කරගෙන ඒ තුලින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගන්න උත්සාහවන්ත වීමයි. ඒ නිසා ඒ ප්‍රඥාව ඇති කරගන්නත් ඒ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා දේශනා කරන්න යෙදුන ධර්මයට අනුව නුවණින් විමසීමට ඔබ උත්සාහවන්ත වෙන්න. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කියන ශ්‍රද්ධාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම, සීලය, ඒ තමන්ගේ කය වචනය දෙක සංවර කර ගැනීම, සුතය, ඒ ධර්මඥානය, ත්‍යාගය, තමන්ගේ අත්හැරීම නැමැති ගුණය, ප්‍රඥාව, මේ ජීවිතයේ යථාර්ථය අවබෝධ කර ගැනීම කියන මෙන්න මේ කාරණා ඔබ දියුණු කරගත්තොත් ඒ දේවල් අපේ ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාරුප්පත්ති සූත්‍රයේ. ඒ සංස්කාරයන්ගේ උපත. ඒ නිසා මේ කියන කාරණා ඔබ හරියට දියුණු කරගත්තොත් ඔබට මේ ජීවිතේ විතරක් නෙමෙයි මරණින් මත්තේ පවා මේ මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් යම් සැපයක් ඇද්ද ඒ සියලු සැපයන් ඒ සියලු අධිපති භාවයන් ඔබට ලබා ගන්න උපකාර වෙනවා. මරණින් මත්තේ සියලු දිව්‍ය තලයන්හි තමන් කැමති ස්ථානයක තමන්ට උපත ලබන්න මේ කියන කාරණා උපකාර වෙනවා. මෙන්න මේ තියෙන කාරණා ටික ඒ වගේම තමයි ඔබට මේ ජීවිතයේ ධර්ම අවබෝධය පිණිස. ඒ වගේම යම් දවසක ඔබට බුද්ධ ශාසනය තුල මේ චතුරාර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන මේ සසර දුකින් නිදහස් වෙනවා නම් අන්නේ අවස්ථාවට ඔබට උපකාර වෙන්නේ මේ ඇති කරගත්තා වූ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ ගුණ ධර්මයි. ඒ නිසා පින්නතුනි ඔබ තුල යම් මේ ගුණ ධර්ම පවතිනවා නම් ඒ කාරණා දියුණු වෙන විදිහට ඔබ ජීවිතය ගත කරන්න. ඒ නිසා ඒ කාරණා දියුණු වෙද්දී ඔබට අනිවාර්යෙන් මේ කියන ධර්මතාවයන් ඔබේ ජීවිතේ යහපත දා කරනු ඇත. ඒ නිසා අපි සියලු දෙනාට මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ලැබිලා තියෙන මේ දුර්ලභ අවස්ථාවෙන් අපිට හැකි ආයුරින් ප්‍රයෝජන ගමු. ප්‍රයෝජන අරගෙන මේ ඉපදෙන මරණ දුක් සහිත වූ සසර දුකින් නිදහස් වෙන්න සියලු දෙනාම අදිෂ්ඨාන ඇති කරගන්න. ඒ නිසා
ඒ ලැබෙනා වූ ඒ උදා වෙන 2026 නව වසර ඔබ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබෙන ආයුෂ වර්ණ සැප බලාදී කොට ඒ කොට ගුණ ධර්මයන්ගෙන් වර්ධනය වන ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා මේ සේක බල ධර්මයන් වැඩෙන සුබම සුබ නව වසරක් බවට පත්වෙත්වා බුදුරජාණන් වහන්සේගේ සරණ තුල පීඨමින් අප්‍රමාදීව කුසල් දහම් දියුණු කර ගනිමින් උතුම් ධර්ම අවබෝධය කරන්න සියලු දෙනාට වාසනාව ලැබෙත්වා. තෙරුවන් සරණයි.